ඉතින් හැමෝටම සුබ දවසක්. ඉතින් අද වීඩියෝ මම කතා කරන්නේ WhatsApp එකට අලුතෙන් එකතු වුණ සුපිරි අප්ඩේට් 8ක් ගැන. ඉතින් ඔයා තවමත් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරගෙන වීඩියෝ එක like එකක් දාගෙන යන්න අද ගෙනාපු වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලාම ඔයාගේ Play Store එක open කරගෙන ඔයාගේ WhatsApp එක update කරගෙන ඉන්න ඕනේ. ඉතින් මම මේ විදිහට search bar එකේ WhatsApp කියලා search කරගන්නවා. ඊට පස්සේ මෙතන අප්ඩේට් කියන එක මම ටච් කරගන්නවා. ඉතින් ඔයාලා බලන්න ඕන මෙන්න මේ විදිහට WhatsApp එක අප්ඩේට් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම Play Store එකෙන් WhatsApp එක අප්ඩේට් කරගත්තට පස්සේ ඉතින් මෙතන ඕපන් කියන එක මම ටච් කරනවා. ඉතින් පළවෙනි WhatsApp අප්ඩේට් එක තමයි මම මෙතන තියෙන ඩොට් තුන ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ මෙතන settings වලට ගිහලා මෙතන privacy කියන එක ටච් කරගන්න. ඉතින් මේ පැල්ලයට ගියලා පස්සේ ඔයාලා මෙතන contacts කියලා එකක් තියෙනවා බලන්න පුළුවන්. ඔයා ඒක ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන switch එක enable වෙලා තියෙනවා. ඉතින් මම මේ switch එක on කරලා තියෙනකොට ඔයා phone එකට save කරන හැම contact එකක්ම ඔයාගේ WhatsApp එකේත් automatically save වෙනවා. ඉතින් මම ටික එක off කරලා තිබ්බොත් ඔයා phone එකට save කරන contact WhatsApp එකට save වෙන්නේ නැහැ. ඉතින් මම මේ switch එක on කරලා තියෙනවා නම් ඔයාගේ contact delete වුණොත් හරි phone එක නැති වුණොත් හරි වගේ දේවල් වලින් ඕනවර වෙන්න දෙයක් නැහැ. මොකද ඔයාගේ WhatsApp එකේ contact එක save වෙලා තියෙනවා. ඉතින් දෙවෙනි WhatsApp update එක තමයි ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් unread favorites groups වගේ tabs බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන plus icon එක මේ විදිහට touch කරලා ඔයාලට අලුත් list එකක් ඔයාලට මෙතනදී හදා ගන්න පුළුවන්. මම මේ විදිහට technique කියලා අලුත් list එකක් ඔයාලට මේ විදිහට හදලා පෙන්නන්න. ඉතින් මම මේ විදිහට technique කියලා මෙතන type කරගෙන මෙතන add people low groups කියන එක මෙන්න මේ විදිහට touch කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන contact එකේ ඉන්න කට්ටියකින් ඔයාලට අවශ්‍ය කට්ටිය ඔයාලට මේකට වගේ අලුතෙන් හදන ලිස්ට් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් තුන්වෙනි WhatsApp අප්ඩේට් එක තමයි ඔයාලට මෙන්න කලින් voice messages යවන්න පුළුවන් උනේ. මෙන්න මේ විදිහට උඩට ප්‍රෙස් කරගෙන උඩින් ලොක් කරගෙන තමයි. ඒක අලුත් WhatsApp අප්ඩේට් එකෙන් පස්සේ ඔයාලට මේ විදිහට මේ mic icon එක එකපාරට ටච් කරලා ඔයාලට මේ voice messages record කරගන්න පුළුවන්. ඉතින් හතරවෙනි WhatsApp අප්ඩේට් එක තමයි මම මෙතන ඩොට් තුන ටච් කරලා මෙතන settings වලට යන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන මේ විදිහට accessibility කියලා එකක් තියෙනවා. ඔයා ඒක ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ මෙතන animation කියන එක ඔයා ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ විදිහට emojis වලට සහ stickers වලට සහ දැන් gifs වලට මේ විදිහට switch එක on වෙලා තියෙනවා. ඉතින් මම මේ switch එක on කරලා තියෙනවා නම් ඔයාලට emojis animate කරගන්න පුළුවන්. සහ stickers animate කරගන්න පුළුවන්. සහ gifs animate කරගන්න පුළුවන්. ඔයාලට animate වෙන්න ඕනේ නැහැ. මෙතන text එක මේ විදිහට off කරලා දාන්න පුළුවන්. ඔයාලට animate වෙන්න ඕන නම් මෙන්න මේ විදිහට text එක on කරන්න පුළුවන්. ඉතින් පස්වෙනි WhatsApp update එක තමයි ආයෙත් මෙතන dot තුන touch කරලා මෙතන settings වලට යන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ profile එකට ගියාට පස්සේ මෙතන about section එකේ මෙතන duration කියලා එකක් තියෙනවා බලන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඔයාලට ඔයාගේ about එකේ duration එක ඔයාලට මෙතන කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට මෙතන 1 hour ද 8 hours ද සම වගේ කැමති time frame එකක් වගේ about එකේ duration එක හදා ගන්න පුළුවන්. ඉතින් 6 වෙනි WhatsApp update එක තමයි ඔයා මෙතන status එකක් දානවා නම් ඉතින් මම මේ status එක උඩ දාලා පෙන්නන්න. මම දානවා නම් ඔයාලට මෙතන select කරලා මෙතන allow sharing කියන එක ටික එක enable කරාට පස්සේ ඔයාලට දාන status එක ඔයගේ යාළුවන්ටත් share කරන්න පුළුවන්. මම ටික එක off කරලා status එක දානවා නම් ඔගේ ස්ටේටස් එක යාළුවන්ට ෂෙයා කිරීමේ හැකියාව. ඉතින් හත්වෙනි WhatsApp අප්ඩේට් එක තමයි ඔයා මෙන්න මේ විදිහට මෙන්න මෙතන ස්ටිකර් අයිකන් එක ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ මෙතන ස්ටිකර්ස් වලට ගියාට පස්සේ ඔයාලට මෙතන create කියලා එකක් තියෙන බලා ගන්න පුළුවන්. ඔයාලට create කියන එක ඔයා ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ මෙතන use AI කියන එක ටච් කරලා ඔයාලට අවශ්‍ය ස්ටිකර්ස් එකක් ඔයාලට මෙතන search කරලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට computer කියලා සර්ච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ විදිහට WhatsApp එකේ මම මෙතන මේ විදිහට ස්ටිකර්ස් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේක විදිහට ටච් කරලා වගේ ස්ටිකර්ස් ටිකට ගන්න පුළුවන්. ඉතින් 8 වෙනි WhatsApp අප්ඩේට් එක තමයි මේක දන්න කට්ටියත් ඇදී නොදන්න කට්ටියට තමයි මම මේක කියලා දෙන්නේ. તો වගේ chat එකකට ගිහලා අපි මේ විදිහට ටෙක්ස්ට් එකක් ටයිප් කරනවා නම් අගට සහ මුලට මේ විදිහට තරු ලකුණු දෙකක් දුන්නාට පස්සේ ඔයගේ ටෙක්ස්ට් එක බෝල්ඩ් වෙනවට බලා ගන්න පුළුවන්.
සහෝයා ඒකම මෙතන අගට මේ විදිහට මේ වගේ දෙකක් දුන්නට පස්සේ මෙන්න මේ විදිහට මැදින් ඉරක් යන බලා ගන්න පුළුවන්. අනිත් එක තමයි මෙන්න මේ විදිහ දෙයක් දුන්නට පස්සේ මෙන්න මේ විදිහට අකුරු ඇලවෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි WhatsApp එකේ අප්ඩේට් ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් CapCut Pro ගැන මම කරලා තියෙන වීඩියෝ ඔයාලට මෙතන එන්ඩ් ස්ක්‍රීන් එකකින් බලා ගන්න පුළුවන්. නම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.